දැන් හෙලිකොප්ටර් ඇක්සිඩන්ට් එක දැක්කද ඔයාලා? ගුවන් නියමුව හරි සහාය නියමුව හරි අත දාලා කියනවා අයින් වෙන්න කියලා මිනිස්සුන්. මොකද හේතුව යානය ඒගොල්ලෝ ගොඩ බස්සන්න හදලා දෙන හදිසි ගොඩ බැස්සීම. ඉතින් මිනිස්සු අයින් වෙන්නේ නැහනේ. හරිද? බලන්න ඒගොල්ලෝගේ ට්‍රේනින් එකේ තියෙන විශිෂ්ටත්වය සහ ඒගොල්ලෝ හිතන විදිය එයා තීරණය කරනවා නෑ එතන ගොඩ බාන්න නෑ කියලා. එයා බය වෙන්නේ හෙලිකොප්ටර් එකක් සාමාන්‍යයෙන් ලෑන්ඩ් කරද්දී හදිස්සියේ වැටුනොත් එහෙම ඒකේ තියෙන ඉන්ධනත් එක්ක ඒක මොනවා වෙනවද එකපාරම පුපුරලා ගිනි ගන්නවා. පුපුරලා ගිනි ගත්තොත් එතන ඉන්න මිනිස්සු අනිවාර්යෙන් පිච්චිලා මැරෙනවා. අන්නේ පරාර්ථකාමී සිතවිල්ල එනවා නියමුව තීරණය කරනවා එතන ලෑන්ඩ් කරන්නේ කොහොම හරි වතුරටම දානවා. වතුරට දාලා පිපුරුවත් ලොකු හානියක් නැහැ. මිය ගියත් මිය යන්නේ හෙලිකොප්ටරේ ඉන්න සෙට් එක විතරයි. ඒක පැහැදිලි වෙතන මේ වීඩියෝ එකේදී පේනවා. අන්න ඒගොල්ලන්ට තමයි කියන්නේ කවුරු කියලාද? රණවිරෝ කියලා. ඒ මිනිස්සු හැමතිස්සෙම නිරායුධ ඕන මිනිස්සෙක්ට කිසිම හානියක් කරන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ ට්‍රේනින් එකත් එක්කම එන්නේ. සාමාන්‍යයෙන් වීරයෝ වෙනුවෙන් අඬන්නේ නැහැ. වීරයෝන්ව මොනා කරන්න ඕනද? සමරන්න ඕන. හෙලිකොප්ටර් ඇක්සිඩන්ට් එක දැක්කද ඔයාලා? ගුවන් නියමුව හරි සහාය නියමුව හරි අත දාලා කියනවා අයින් වෙන්න කියලා මිනිස්සුන්. මොකද හේතුව යානය ඒගොල්ලෝ ගොඩ බස්සන්න හදලා දෙන හදිසි ගොඩ බැස්සීම. ඉතින් මිනිස්සු අයින් වෙන්නේ නැහනේ. හරිද? බලන්න ඒගොල්ලෝගේ ට්‍රේනින් එකේ තියෙන විශිෂ්ටත්වය සහ ඒගොල්ලෝ හිතන විදිය එයා තීරණය කරනවා නෑ එතන ගොඩ බාන්න නෑ කියලා. එයා බය වෙන්නේ හෙලිකොප්ටර් එකක් සාමාන්‍යයෙන් ලෑන්ඩ් කරද්දී හදිස්සියේ වැටුනොත් එහෙම ඒකේ තියෙන ඉන්ධනත් එක්ක ඒක මොනවා වෙනවද එකපාරම පුපුරලා ගිනි ගන්නවා. පුපුරලා ගිනි ගත්තොත් එතන ඉන්න මිනිස්සු අනිවාර්යෙන් පිච්චිලා මැරෙනවා. අන්නේ පරාර්ථකාමී සිතවිල්ල එනවා නියමුව තීරණය කරනවා එතන ලෑන්ඩ් කරන්නේ කොහොම හරි වතුරටම දානවා. වතුරට දාලා පිපුරුවත් ලොකු හානියක් නැහැ. මිය ගියත් මිය යන්නේ හෙලිකොප්ටරේ ඉන්න සෙට් එක විතරයි. ඒක පැහැදිලි වෙතන මේ වීඩියෝ එකේදී පේනවා. අන්න ඒගොල්ලන්ට තමයි කියන්නේ කවුරු කියලාද? රණවිරෝ කියලා. ඒ මිනිස්සු හැමතිස්සෙම නිරායුධ ඕන මිනිස්සෙක්ට කිසිම හානියක් කරන්නේ නැහැ. ඒක ඒගොල්ලෝගේ ට්‍රේනින් එකත් එක්කම එන්නේ. සාමාන්‍යයෙන් වීරයෝ වෙනුවෙන් අඬන්නේ නැහැ. වීරයෝන්ව මොනා